ආයුබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත්. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේට. ඉතින් මේ හෝටලේ නම තමයි රජරට හෝටල් අනුරාධපුර. ඉතින් මේකේ ගොඩාක් පහසුකම් හොඳයි. ඒ වගේම කෑමත් හරිම රසයි. ලස්සන තැනක්. ඔයාලත් ඉතින් ආවොත් මෙතනටත් එන්න බලන්න. ඉතින් අපි එදා හවස් වෙන අනුරාධපුරයට යනකොට අපි ඉතින් මෙතන හෝටලේට ඇවිල්ලා හොඳට පිරිසුදු වෙලා ඊට පස්සේ අපි ගියා හවස් වෙනකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රජුන් වැඳ පුදා ගන්න. ඉතින් ගොඩක් සෙනගාඩු දවසක් එදා. ඉතින් ඒකත් හොඳයි. මේ ඒ වගේම තමා හවස ඉඳ රස්නයත් අඩුයි. ඉතින් මෙන්න මේ යාළුවෝ අපේ ළමයි කොහේ ගියත් කොහෙදි දැක්කත් එයාලා පිටිපස්සෙන් එනවා. ඉතින් එදා අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යනකොට එතන විදේශ රටකින් ආපු අයගෙන් ආය පවත්වපු පූජාවකුත් තිබුණා. ඉතින් අපි ඒකත් දැක බලා ගත්තා. ඒ වගේම තමයි තව පූජාවල් තිබ්බා. අපි ඉතින් ඒවටත් සහභාගී වුණා. ඒ වගේම මෙතන මේ හවස් වරුව නිසා රස්නයක් නැති නිසා අපි ගොඩාක් වෙලා මෙතන හිටියා. සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුත් පංචඤ්ඤාසිඥානච්චේන දුක්ඛාවූපසමිජ්ජුතේ තේන සච්ච වච්චේන භයාවූපසමිජ්ජුතේ තේන සච්ච රෝගාවූපසමිජ්ජුතේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තජෝච සෝජෝච සෝජෝචස්ස මුදු අනතිමානී සන්තොස්සකෝච සුපරෝච අබ්බගිච්ඡෝච සල්ලවක උත්ති සංකින්ද්‍රියෝච නිපකෝච අප්පගප් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයේ රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා. කළු බණ්ඩාර දෙවියන් ප්‍රධාන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව පින්වත් ඔබ අපි මේ පිටත් වෙලා යන්නේ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගන්න. ඉතින් තවත් යාළුවෙක් ඔන්න අපිට එකතු වුණා. එයා මොනවද කියමින් අපේ පිටිපස්සෙන්ම ඇවිල්ලා කොහොම හරි බිස්කට් ටිකක් ඉල්ලගත්ත කන්න. ඔය පුංචි අමේ නෑ. එයා අපේ පිටිපස්සෙන් කොහෙද යන්නේ? පෙට්ටිය කියන්නේ ගන්නකෝ.
මෙතන අර ඊට කැලින් ඉඳන් අඩි දෙකක් හැමෝගෙම. ඒක යන් ඕනම් බලන්න එක. ගලුනම සුඩාමරි විතරක්. නේද? මෙතන ඉන්නවා දෙවිනියාවෙත් පළවෙනියාවෙත් ඉන්නවා. එයම අයත් ඉන්නවා. මෙදියම අයත් පසුයම ඉතින් ওই විදිහට අපි එදා රෑ ගොඩාක් රෑ වෙනකන් මෙතන රැඳී ඉඳලා අපි ගියා අපි නවාතැන් ගත්ත නවාතැන් වලට. පහුවෙනිදා උදේ අපි අනුරාධපුරයේ තියෙන නටමස්ථාන වලින් කීපයක් වැඳ පුදා ගන්න බලන්න ගියා. ඉතින් ඒ වෙලාවේ නම් ඉතින් දවල් වෙනකොට රස්නේ තිබුණා. ඉතින් අපි මුලින්ම ගියේ මෙන්න මේ කුට්ටම් පොකුණ නරඹන්න. ඉතින් කුට්ටම් පොකුණ ඒ කාලේ හදලා තියෙන්නේ ඒ කාලේ හිටපු හාමුදුරුවරුන්ගේ පෙන් පහසුව සඳහා තමයි කියලා තමයි එතනදී අපිට දැනගන්න ලැබුණේ. ඉතින් විවිධ කතා තියෙනවා. නමුත් ඇත්තම එක මේක හාමුදුරුවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් හදපු පොකුණු දෙකක් තියෙනවා මෙතන. ඉතින් ඉතින් මේ පළවෙනි අග්බෝ රජතුමාගේ කාලයේ තමයි මේ නිර්මාණය කළා තියෙනවා කියලා මෙහි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනට ගියාම මේ පිළිබඳ පුවරුවක් සඳහන් කරලා තියෙනවා පුවරුවක. ඉතින් ওই විදිහට අපි කුට්ටම් පොකුණ ගාව රැඳිලා ඒක දැක බලාගත්තා. ඊට පස්සේ අපි ගියා සමාධි බුදු පිළිමය බලන්න. මේ සමාධි බුදු පිළිම වහන්සේ යන අතරතුර අපි නැවතිලා මල් ගත්ත තැන. ඉතින් මේ පරිසරය හරිම නිස්කලංකයි. ආය 아무තෙන් කියන දෙයක් නැහැ. හරිම ලස්සනයි. අපි කොච්චර අනුරාධපුරේ ගිහිල්ලා තිබුණත් නැවත නැවත අපිට යන්න හිතෙනවා. ආතල එන්න මල් ටිකක් ගමු මල් 10ම රුපියල් 100ක් වෙන්න.
ආදිපුර කුලවාසයක් හොයලා හැබැයි දැන් හේතු කාරණා තුනක් එකයි ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන්නේ. මොකද හේතු කාරණා තුන අංකයට ඒකට මොකක්ද දෙකක් පොකොල පිට මොකක්ද දෙකක් ගලවන්න දෙන්න. ඒක නාසය සමාධිය කියලා තමයි කරනවා නාය හදලා දෙන අපි ඉන්නේ. මේක අත්දැකීම් පහළ ගලවන්න දෙන්න සාධින වෙලා තියෙනවා. මොකද වහල් ස්ටාර්ට් එකේ මේ ආදේ. අන්නේ හේතු කාරණා නිසා එකක් ගුණ ධර්ම කර්මස්වරට තියෙන ආදී තමයි දැක්කත් තියෙන එකක් තමයි. ආයි මේ පැත්තෙන් මෙන්න වෙනවා. ආයි මේ පැත්තෙන් එනවද? ගිහිල්ලා. දන්නේ නැහැ. අරය තමයි කියන්නේ. ආයි ගිහිල්ලා මේ පැත්තෙන්ම නෙන්නේ. ඒක තමයි. රාජ්‍ය විශ්වකට කුමාරිකාවට කුට්ටම් පොකුණු කියලා බොරු. අපිට හම්බෙලා තියෙන ඔය කපාර මූල එවිඩන්ස් සෙල්ලිපි මේ අබේගිරි කියන දිනු විශ්වවිද්‍යාලයක් මේක ඉගෙන ගන්න යනවා චීනය, ඉන්දියාව, මියන්මාර්, කාම්බෝජියා වගේ විදේශ රටවල හාමුදුරුවෝ. ඒතර කපාර මූලේ වැඩ සිටි විදේශ හාමුදුරුවෝ අන්නේ යාලගේ ජල අවශ්‍යතාව සඳහා තමයි කුට්ටම් පොකුණ 7AD වල පළවෙනි අග්‍රබෝධි රජතුමා හදලා දෙන්නේ. කපාර මූලෙන් හම්බෙච්ච සෙල්ලිපි සේරම අපිට හම්බෙලා තියෙන්නේ සංස්කෘත භාෂාව. අනිත් සෙල්ලිපි සේරම බ්‍රාහ්මී. මොකද අපේ රටේ බිෆෝ යූස් කරේ බ්‍රාහ්මී. සංස්කෘත යූස් කරේ නැහැ. මොකද කපාර මූලේ හම්බෙච්ච සෙල්ලිපි සේරම සංස්කෘත. ඒකෙන් අපිට පැහැදිලිවම තහවුරු වෙනවා විදේශ හාමුදුරුවෝ තමයි හිටියේ. ඒකලේ විදේශ හාමුදුරුවන් ජල අවශ්‍යතාව සඳහා තමයි කුට්ටම් පොකුණ හදලා තින්නේ මේ පළවෙනි අග්‍රබෝධි රජතුමා 7AD වල. බොහොම ස්තුතියි. මේ තියෙන ඉතින් අබේගිරි විහාරය. අබේගිරි විහාරය ගැන සහ කුට්ටම් පොකුණ ගැන අපිට අර විස්තරයක් කරලා දුන්නා එතන හිටපු එක්කෙනෙක්. ඉතින් ඒකෙදි ඔයාලට ඇහෙන්නේ නැති මේකේ විදේශීය හාමුදුරුවෝ ඉගෙන ගන්න ඇවිල්ලා හිටියා කියලා ඒ කාලේ මෙහෙ. ඉතින් මෙතනත් හරීම ලස්සන තැනක්. හරීම තැම්පත් ඒ කියන්නේ නිස්කලංක තැනක්. ඉතින් අර කලින් කිව්වා වගේ සෙනග අඩුයිනේ. ඒ නිසා ගොඩාක්ම නිස්කලංකයි. ඉතින් අපි එතනත් ගොඩක් වෙලා රැඳුණා. අවුව තිබුණා වුණත් ඒ මටේම චෛත්‍යරාජානන් වහන්සේ වටේම අපි ඇවිද්දා බලාගත්තා, වැඳ පුදාගත්තා. ඔය විදිහට තමයි ඉතින් එදා අපි අනුරාධපුරේ දෙවනි දවසේ තැන් කීපයකට දැක බලා ගන්න වන්දනා කරගන්න ගියේ. ඉතින් ඊට පස්සේ අපි සෝමාවතිය වැඳ පුදා ගන්න පිටත් වුණා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. අපි නැවත හමු වෙමු.